සුබ දවසක් හැමෝටම. මගේ හෝම් ස්කූලින් ප්‍රෝග්‍රෑම් එක වෙන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට අයිඩියා ටිකක් ගන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මගේ ප්‍රෝග්‍රෑම් එක ගැන විස්තර කියන්න කලින් මම හිතුවා හෝම් ස්කූලින් කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලන්ට මුලින් කියලා ඉන්න. හෝම් ස්කූලින් කියන්නේ පොත් ගොඩාක්, වර්ක්ෂීට් ගොඩාක් එක ගෙවන කාලයක් නෙමෙයි. සෙල්ලමින් පීඩනයෙන් තොරව සතුටින් ගෙවන කාලයක් තමයි හෝම් ස්කූලින් කියලා කියන්නේ. ඒ නිසාම තමයි මම මගේ ප්‍රෝග්‍රෑම් එකට ප්‍රායෝගික දේවල් එකතු කරලා සෙල්ලමෙන් දේවල් උගන්වන්න විදිහට සැලසුම් කරලා තියෙන වර්ක්ෂීට් ගොඩාක් අඩු කරලා. ඉතින් අපි හැමදේම කරන්නේ දරුවොත් එක්ක ප්‍රායෝගිකව අධ්‍යයනය කරන ගමන් නිසා දරුවෝ සතුටින් ඉගෙන ගන්නවා ඒ දේවල්. මම කවුද කියලා ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්නේ. මම කවුද කියනවා නම් මම මුලින්ම කියන්න ඕන මම වෘත්තීය ගුරුවරියක් නෙමෙයි. මොකද හිතන්න පුළුවන් ඔයගොල්ලෝ හෝම් ස්කූලින් කරනවා ටීචර් කෙනෙක් වෙන්න ඕන කියලා. එහෙම නෑ. හෝම් ස්කූලින් කරාම ටීචර් කෙනෙක් වෙන්න ඕනේ නැහැ. ඩිග්‍රී තියෙන්න ඕනේ නැහැ. අපිට ඉතින් ඒ ගැන පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. නැතුව එහෙම එකපාරටම හෝම් ස්කූලින් කරන්න බෑනේ. ඒ ගැන හොඳට ටිකක් අධ්‍යයනය කරලා ඉගෙනගෙන තියෙන්න ඕනේ. නැතුව මේක වෘත්තීය ගුරුවරියක් වෙන්න ඕනේ නැහැ හෝම් ස්කූලින් කරන්න. මොකද ටියුෂන් දීමක් නෙමෙයි හෝම් ස්කූලින් වලින් කරන්නේ. ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්න පුළුවන් හෝම් ස්කූලින් කියන්නේ කාගෙන් හරි ටියුෂන් ගන්නවා වගේ වැඩක් කියලා. ඇත්තටම හෝම් ස්කූලින් කියන්නේ එහෙම ටියුෂන් ගන්නවා වගේ වැඩක් නෙමෙයි. මොකද හෝම් ස්කූලින් ප්‍රෝග්‍රෑම් එක මම හදලා තියෙන්නේ අම්මලා වෙනුවෙන්. මොකද අම්මලා තමයි ගයිඩ් කරන්නේ. අම්මලා තමයි දරුවට කියලා දෙන්නේ මම දෙන ලෙසන් ප්ලෑන් ඒවා රිසෝසස් ඔක්කොම අධ්‍යයනය කරලා මම වීක්ලි ප්ලෑන් එකක් හදලා තියෙනවා. ඔයගොල්ලෝ පහසු වෙනවා ඒ දේවල් අධ්‍යයනය කරලා දරුවට ගැලපෙන විදිහට ඔයගොල්ලෝ තමයි ඒක දරුවට තේරෙන විදිහට කියලා දෙන්න ඕන. මම ඔයගොල්ලන්ට මඟ පෙන්වන දේ විතරයි කරන්නේ. ඒ නිසා මේ ටියුෂන් දීමක් නෙමෙයි හෝම් ස්කූලින් කියලා කියන්නේ. ඒක හොඳට මතක තියාගන්න. කවුරු හරි කියනවා හෝම් ස්කූලින් කියන්නේ ටියුෂන් දීමක් කියලා. ඇත්තටම එහෙම දෙයක් නෙමෙයි වෙන්නේ. අපි දෙයක් දැනගෙන ඒ දේවල් අධ්‍යයනය කරලා ඒක තව කෙනෙක්ට උගන්වන්න පුළුවන් විදිහට තමයි සැලසුම් කරලා හදලා තියෙන්නේ. ඒක ගණන උගන්න එක තමන්ගේ වැඩක්. ඉතින් කාගේ හරි ඕනම හෝම් ස්කූල් ප්‍රෝග්‍රෑම් එකක් බලන්නකෝ. ඒක ටියුෂන් දීමක් නෙමෙයි. ඒක මඟ පෙන්වීමක් විතරයි තියෙන්නේ. මොකද අපි දෙන ලෙසන් ප්ලෑන් එක ඕගොල්ලෝ අධ්‍යයනය කරලා ඔයාලා තමයි දරුවට කියලා දෙන්නේ. දරුවගේ වේගයට අනුව ඕගොල්ලෝ තමයි කොච්චර කාලයක් යනවද ඒ දෙයක් කියලා දෙන්නේ. ඒ දේවල් තීරණය වෙන්නේ දරුවගේ වේගය මත, එයාගේ හැකියාවන් මත ඒ දේවල් ඩිපෙන්ඩ් වෙනවා. ඉතින් ඕගොල්ලන්ට අපි මඟ පෙන්වීමක් විතරයි කරන්නේ. ඒ දේවල් හොඳට මතක තියාගන්න. මේක වෘත්තීය ගුරුවරියක් වෙන්න ඕනේ නැහැ. හෝම් ස්කූලින් කරන්න. ආයෙත් කියනවා හෝම් ස්කූලින් කියන්නේ ටියුෂන් කිරීමක් නෙමෙයි. මම කවුද කියන දේ මගේ පේජ් එකේ ඉන්න කට්ටිය නම් දන්නවා. ඒ නිසා ඉතින් ආයෙ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඉතින් දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් තමයි ඔය දේ මම කිව්වේ. ඉතින් මම මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න මූලිකම හේතුව උනේ මේ මගේ සමූහයන් දෙකේම ඉන්න කට්ටිය නිසා තමයි. මට ගොඩක් ආදරය කරන පිරිසක් හම්බුණා අපේ හෝම් ස්කූලින් ගමනේ. ඉතින් ඒගොල්ලෝගේ ආදරණීය ඉල්ලීම නිසා තමයි මම මගේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තේ. ඉතින් ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් අහන දෙයක් තමයි පර්සනල් මෙසේජ් කරලා මට ප්‍රශ්න අහන දෙයක් තමයි මේ හෝම් ස්කූලින් ප්‍රෝග්‍රෑම් කරනවද කොහොමද සම්බන්ධ වෙන්නේ ඔන්න වගේ දේවල් අහනවා. ඉතින් මම ඒ දවස්වල කරේ නැති නිසා මම හැමෝටම කිව්වේ මම කරන්නේ නැහැ කියලා. ඉතින් මම හිතුවා අලුත් අවුරුද්දේ දැන් අපේ බබාගේ ලෙසන් එක මේ අවුරුද්ද ප්ලෑන් කරන හින්දා ඒ ගමන්ම මම හෝම් ස්කූලින් ප්‍රෝග්‍රෑම් එකට අවශ්‍ය දේවල් ප්ලෑන් කරනවා කියලා. මොකද මම අවුරුද්දකටම තමයි හෝම් ස්කූලින් ප්‍රෝග්‍රෑම් එක හදන්නේ. ඒ නිසා තමයි මම පටන් ගත්තේ අවුරුද්දටම කැමති කෙනෙක්ට අවුරුද්දෙම සම්බන්ධ වෙන්න පුළුවන්. නැත්නම් මාස කිහිපයක් කරලා අතර වෙන්න පුළුවන්. කැමති විදිහකට ඔයගොල්ලෝ ජොයින් වෙන්න පුළුවන්. ඉතින් ඒකට කිසිම බලකිරීමක් නැහැ. මොකද මම හෝම් ස්කූලින් කරන්නේ අවුරුද්දටම. මොකද ඒක තමයි නිවැරදිම ක්‍රමය. මොකද මගෙන් ඉවර කරලා ඒ ළමයි ඒ කියන්නේ බාගෙන ගණන් නතර කරන්න ඕනේ නැහැනේ. ඉතින් මම නම් අවුරුද්දටම තමයි ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ. කැමති කෙනෙක්ට අවුරුද්දෙම කරන්න පුළුවන්. කැමති කෙනෙක්ට මගෙන් නතර වෙන්න පුළුවන් මාසයක් දෙකක් මාස 6ක් ඕන තරමක් කරන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන් කැමති මත තමයි ඒක තියෙන්නේ. ඉතින් මම අපේ බබාට සැලසුම් කරපු දේවලුත් අපේ කාරිකියුලම් එක හදන්න ගත්ත දේවලුත් අපි අලුතෙන් එකතු කරගත්ත දේවල් තියෙන කාරිකියුලම් එකට ඒ හැමදේමත් මම මගේ ප්‍රෝග්‍රෑම් එකත් එකතු වෙන දරුවන් වෙනුවෙන් කියලා දෙනවා. මොකද ඒක මම හරි ආසාවෙන් කරන දෙයක්. මොකද හෝම් ස්කූලින් කියන්නේ මගේ මානසික නිදහසත් උපරිමයෙන්ම තියෙන දෙයක්.
ඉතින් ඒ නිසා මම හරිම ආසාවෙන් කරනවා දරුවත් එක්ක. ඒ නිසා මම හිතුවා මේ දේවලුත් අනිත් දරුවත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඒත් මම ඒ පේජ් එකේ දාන්නේ නැහැ. පේජ් එකේ විස්තර කරලා දාන්නේ නැහැ. මම ෆොටෝස් අනම් මම ෂෙයා කරනවා කාට හරි අයිඩියා එකක් ගන්න ඕන නම්. අනික මේ නැතුව මම එහෙම කියලා දෙන්න යන්නේ. මොකද නිකන් කියලා දෙනකොට කිසිම වටිනාකමක් නැහැ. අනික එක පෝස්ට් දැම්මට වැඩක් නැහැ. ආඩම ලයික් එකක්වත් දාන්න නැති කට්ටිය ඉන්නවා. කොච්චර ෆලෝවර්ස්ලා හිටියත්. ඉතින් එහෙම යාම දෙයක් දාන්න හිතෙන්නේ නැහැ වෙලාවකට. ඉතින් ඒ නිසා මම හිතුවා වටිනාකමක් දෙන්න පුළුවන් මිනිස්සුන්ට විතරක් වටිනා දේවල් දෙන්න. ඒ නිසාම තමයි මගේ ප්‍රෝග්‍රෑම් එකත් එකතු වෙන පුංචි දරුවන්ට මම අපේ කරිකියුලම් එකෙන් අපි අලුතෙන් එකතු කරගත්ත විෂයන් දෙක ගැන දරුවන්ට නොමිලේම කියලා දෙන්න මම තීරණය කළේ. ඉතින් ඒ දේවල් කියලා දෙන්න නොමිලේම කියලා දෙන්නේ මුලින්ම සම්බන්ධ වෙන දරුවන් වෙනුවෙන් විතරයි. ජනවාරි 5 වෙනිදා පටන් ගන්න ප්‍රෝග්‍රෑම් එකත් එක්ක එකතු වෙන දරුවන් වෙනුවෙන් විතරමයි. ඉතින් මම මේ දේවල් මුලින්ම කියලා තියෙන්නේ. නැත්නම් පහුවෙලා යන කට්ටිය හිතන්න පුළුවන් අපිටත් දෙනවද දෙන්නේ නැද්ද එහෙම කියලා අහන්න පුළුවන්. ඉතින් මම කියවනේ මුලින්ම 5 වෙනිදා මුලින්ම ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න දරුවන් වෙනුවෙන් විතරයි දෙන්නේ. මොකද ඒගොල්ලෝ මාව විශ්වාස කරලා මාත් එක්ක ගමනක් යන්න එකතු වෙන කට්ටියනේ. ඉතින් ඒ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මම මේ දේ කරනවා. කොහොමද අපි හෝම් ස්කූලින් ප්‍රෝග්‍රෑම් එක වෙන්නේ කියලා අහුවතින් අපි කරන්නේ මාසෙන් මාසෙට තමයි මම ඔයගොල්ලන්ට කරිකියුලම් එක ලබා දෙන්නේ. ඒ කියන්නේ මාසෙන් මාසෙට තමයි ඔයගොල්ලෝ සල්ලි ගෙවලා මාත් එක්ක මාස 12 යන එකතු වෙන්න ඕන. ඉතින් මාසික රුපියල් 2000ක් මුදලක් ගෙවලා තමයි ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න ඕන. ඉතින් ඔයගොල්ලන්ට අවුරුද්දම පුළුවන් අවුරුද්දම කරන්න බැහැ නම් මගෙන් අතර වෙන්නත් පුළුවන්. මේක මගෙන් අතට නොයට ආයෙ සම්බන්ධ වෙනවා නම් ඒ ගෲප් එකට බෑ. මොකද ආයෙ මම ගෲප් එකක් ගන්නකොට තමයි ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ. සෙනෙන් ජොයින් කරගන්නෙත් නැහැ. ඒ නිසා මම කරන සිලබස් එක ගැන කිව්වොත් මම මගේම ක්‍රමයකට තමයි කරන් යන්නේ. මම මේ කොහෙන්වත් ගත්ත සිලබස් එකක් නෙමෙයි ඔයගොල්ලොත් එක්ක කරන්නේ. මමම හදපු සිලබස් එකක්. ඒ වෙනුවෙන් මම ඉගෙනගෙන තියෙන දේවල් තමයි යොදාගෙන තියෙන්නේ. මම මුලින්ම කරන්නේ ඒකක අධ්‍යයනය තමයි කියන්නේ යුනිට් ස්ටඩීස්. ඒ කියන්නේ අපේ තීම් තියෙනවනේ සතියෙන් සතියට ඒ සතියේ තීම් එකට අදාළව තමයි හැම ඇක්ටිවිටි එකක්ම ප්ලෑන් කරන්නේ. අපි මුලින්ම ගත්ත කලර්ස් නම් කරන්නේ කලර්ස් වලින් ග්‍රොස් මෝටර් ස්කිල් වලට, ෆයින් මෝටර් ස්කිල්ස් වලට, ඒ වගේ අපේ ආර්ට් ඇන්ඩ් ක්‍රාෆ්ට්, STEM ඒ වගේ හැම ක්‍රියාකාරකමක්ම කරන්නේ ඒ කලර්ස් කියන මාතෘකාව යොදාගෙන කන්සෙප්ට් එක යොදාගෙන කලර්ස් උගන්වන්න තමයි පළවෙනි සතිය යොදාගන්නේ. ඒකේ වෙන ප්‍රෝග්‍රෑම් එක එක සතියට එක නම්බර් එකක් කලර් එකක් ඊට පස්සේ ලෙටර් එකක් එහෙම කරන්නේ නැහැ. ඉතින් අපි පළවෙනි සතියේ කරන්නේ කලර්ස් වලට ඒ වගේ එක තීම් එකකට තමයි හැමදේම කරන්නේ. හැම තීම් එකක්ම කැටගරි 20කට විතර බෙදලා තමයි කරන්නේ කියන්නේ. අපි ලර්නින් ඒරියාස් තියෙනවා. ඒ වගේම ඩෙවලොප්මන්ට් වෙන්න ඕන ස්කිල්ස් තියෙනවා. ඒ හැමදේම එකතු කරලා එතකොට එක තීම් එකක් ලර්නින් ඒරියාස් 20කට ආසන්න ප්‍රමාණයකට ආවරණය වෙන විදිහට තමයි ඇක්ටිවිටි හදලා තියෙන්නේ සතියේටම. ඉතින් මේ විදිහට දැන් මම ඉස්සරහට පෙන්නන්නම් අපි ආවරණය කරන ලර්නින් ඒරියාස් ස්කිල්ස් මොනවද කියලා. ඉතින් ඒ විදිහට තමයි සිලබස් එක හදලා තියෙන්නේ. හැම සතියෙම ඒ ලර්නින් ඒරියාස් කවර් වෙන විදිහට තමයි ඒ තීම් එක හදලා තියෙන්නේ. ඉතින් මම මේ ස්ලයිඩ් එකේ දාලා තියෙනා වගේ ඒ මෙතඩ් ෆලෝ කරලා ඒ වෙන දේවල් අරගෙන හැමදේම මික්ස්චර් කරලා ගැලපෙන විදිහට තමයි හදලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට අපේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ජොයින් වුණාම බලා ගන්න පුළුවන් අපි කරන්නේ කොහොමද කියන දේ හරියටම. මේ තියෙන අපි ආවරණය කරන ලර්නින් ඒරියාස් ඇන්ඩ් ස්කිල්ස් ටික මීට අමතරව අපි ලයිෆ් සයිකල් කතා කරනවා. එතකොට තව අපි මීට අමතරව හොලිඩේස් කරනවානේ හැම මාසෙම විශේෂ දවසක් තියෙනවා. මොකක්ම හරි විශේෂ දවසක් තියෙනවා. වැලන්ටයින්ස් ඩේ තියෙනවා. ඊට පස්සේ ඊස්ටර්, ස්ප්‍රින් ඒ වගේ විශේෂ දවස් තියෙනවානේ. ඒ හැම තීම් එකකටම ඒ වගේ ගැලපෙන විදිහට ඇක්ටිවිටීස් හදලා තියෙනවා. හැම මාසෙම මොකක් හරි ඉවෙන්ට් එකකට ගැලපෙන විදිහට ඇක්ටිවිටීස් තියෙනවා. පළවෙනි ජනවාරි වලදී අපි කරන්නේ වින්ටර් තීම් එකට. ඉතින් සීසන් ඒ වගේ එහෙමත් කතා කරනවා.
ඉතින් ඔයගොල්ලන්ට මම පෙන්නන්න අපි කතා කරන මේ තීම්ස් මොනවද කියලා ඊළඟට. ඉතින් මේ වගේ ලොකු පරාසයක් ආවරණය වෙන විදිහට තමයි අපේ සිලබස් එක හදලා තියෙන්නේ. ඉතින් දැන් බලමු අපි මොනවද අපි අවුරුදු පුරාම කරන තීම්ස් මොනවද කියලා. ඒ තීම්ස් වලට අමතරව ඒවැ අණු කොටස් එක ඇක්ටිවිටීස් ගොඩාක් කරනවා අපි. ඉතින් හැමදේම එකම ස්ලයිඩ් එකේ දාන්න බැරි නිසා මම තීම්ස් ටික විතරක් දැම්මා. ඔයගොල්ලන්ට අයිඩියක් ගන්න පුළුවන් වෙන්න. මේ තියෙන අපි කතා කරන තීම්ස්. ඉතින් මේ තීම්ස් වලදී අපි ගොඩක් දේවල් කතා කරනවා. ගොඩක් ඇක්ටිවිටීස් කරනවා. බබාලට කියලා දෙන්න ඕන දේවල් පොයින්ට් ෆෝම් විදිහටත් මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඒ සීසන් එකේ තියෙන වැදගත්කම. දැන් කලර්ස් ගත්තොත් කලර්ස් කියලා දෙන්නේ කොහොමද? කලර්ස් කියලා දෙන්න ඕන විදිහක් තියෙන. ඒ හැමදේම කියලා දීලා තමයි මේ ඔයගොල්ලන්ට ඇක්ටිවිටීස් ටික දෙන්නේ මම. මුලින්ම අපි දරුවට කියලා දෙන්න ඕන කලර්ස් ඉගෙන ගත්තට පස්සේ තමයි අනිත් දේවල් ළමයට හුරු කරන්න පුළුවන් වෙන්නේ. මොකද කලර්ස් තමයි හැම ඉගෙනීමකටම මුල්ම අඩිතාලම වැටෙන්නේ. කලර්ස් ඉගෙන ගත්තාම කලර්ස් පුළුවන් නම් ඒ දරුවා හැමදේම ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන්. ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන් ඒ දරුවට. මොකද කලර්ස් දන්නේ නැතුව අපිට මුලින් ෂේප්ස් කරන්න බෑ, නම්බර්ස් කරන්න බෑ. ඒ එක ලෙටර්ස් කරන්න යන්න බෑ. මුලින්ම අපි කරන්න ඕන කලර්ස් කියලා දෙන එක විතරයි. කලර්ස් කියලා දීලා තමයි අනිත් හැමදේම කරන්න පටන් ගන්න ඕන. මොකද කලර්ස් ෂේප්ස් ඒ පිළිවෙල තමයි මම හදලා තියෙන්නේ. මුලින්ම අපි අනිවාර්යෙන් කලර්ස් කියලා දෙන්න ඕන. ඊට පස්සේ ෂේප්ස් කියලා දෙන්න ඕන. ඊට පස්සේ නම්බර්ස්, ලෙටර්ස් ඒ වගේ ඒවා තමයි කියලා දෙන්නේ. ඉතින් ඒ වගේ පිළිවෙලට යන්න ඕන. නැතුව පියවරක් ඉස්සරහට තියලා යන්න බෑ. මොකද ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕන. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ දරුවට කියලා දෙනකොට මුලින් කලර්ස් වලින් පටන් ගන්න. කලර්ස් කියලා දීලා ඊට පස්සේ ෂේප්ස් ඒක පුළුවන් වුණාම නම්බර්ස් අන්න ඒ වගේ එහෙම පිළිවෙලට යන්න. නැතුව ඔයගොල්ලෝ මේ ඉක්මනට ලෙටර්ස් මුලින් කරන්න එහෙම ලෑස්ති වෙන්න එපා. මොකද එහෙම කරලා වැඩක් නැහැ. දරුවට කියලා දෙන්න ඕන විදිහක් තියෙනවා. ඒ විදිහට කියලා දෙන්න ඕන. මේ දේවල් තමයි අපේ ප්‍රෝග්‍රෑම් එක ගැන මට කියන්න ඕනුනේ. ඉතින් ඔයගොල්ලෝ කැමති නම් අපේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඔයගොල්ලන්ට පුළුවන් අපිට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. ඉතින් ජනවාරි 5 තමයි අපේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න. ඊට කලින් ඔයගොල්ලෝ සම්බන්ධ වෙනවා නම් ගොඩක් හොඳයි. මොකද එතකොට ඔයගොල්ලන්ට ඒ ඇක්ටිවිටි ටික ප්ලෑන් කරගන්න පුළුවන්. අවශ්‍ය දේවල් සූදානම් කරගන්න පුළුවන්. ඒ නිසා ඉක්මනින් ජොයින් වෙලා ඔයගොල්ලන්ට ලෑස්ති කරගත්තාම පහසුයි. පස්වෙනි ඉඳන් කරගෙන යන්න. නැත්තම් පහක්ම සම්බන්ධ වෙලා කරගෙන යන්න අමාරුයි. මොකද ඒ දේවල් සූදානම් කරගෙන නැහැනේ. ඒ නිසා ඔයගොල්ලෝ ඉක්මනින් සම්බන්ධ වෙලා අවශ්‍ය දේවල් සූදානම් කරගෙන මේ ලෑස්ති වෙන්න එහෙනම්. වීඩියෝ එක අවසන් වෙනකන් බැලුව ඔයාලට ගොඩාක් ස්තුතියි. එහෙනම් සුබ දවසක් හැමෝටම.